හරි. අපි එහෙනම් අද බලමු මේ කොහොමද Excel කියන්නේ ඇතුරුම්පත් වැඩ කරන්නේ කොහොමද කියලා. මේකේ අත්‍යවශ්‍යම කරුණු ටිකක් බලමු විභාගයට ඒ කියලා යන්තම් හිතන්න පුළුවන්. මේ හරි. එතකොට මම අද මෙහෙමයි ස්ප්‍රෙඩ්ෂීට් එහෙම නැත්නම් MS Excel කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතනදී අපි Word වලට සමානව තමයි ගොඩක් tools තියෙන්නේ. නමුත් Excel වල වැඩ කරන්නේ cell workbook ඒ වගේ දේවල් මත. ඉතින් ඒක නිසා ඒක ගොඩක් දුරට වෙනස් වෙනවා මේ Word වලට වඩා. Word වල කරන්නේ දැන් සාමාන්‍යයෙන් ලිපි සකස් කිරීම. නමුත් Excel වල කරන්නේ අපි ගොඩක් දුරට ගිණුම් කටයුතු වගේ දේවල් තමයි Excel වල කරන්නේ. ඉතින් ඒක නිසා ඒකට අදාළ විදිහට තමයි Excel නිර්මාණය කරලා තියෙන්නේ. හරි. අපි මුලින්ම බලමු මේක අපිට කතා කරන්න ඕන ටොපික් තමයි print option එකයි working area එකයි editing ඊළඟට cell formatting cell styles ඊළඟට insert page layout formula data review view සහ pivot tables වගේ ඒවා කතා කරනවා. power pivot කියලා එකක් තියෙනවා. නමුත් ඒක මේ power පොඩක් ඇඩ්වාන්ස් එකක් නෝ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක කියලා. ඒක නිසා අපි අර මුල්ම ටික අපි ටක් ගාලා සාකච්ඡා කරමු. හරි අපි යමු එහෙමනම් මේ Excel කියන එක ගන්න. Excel කියන එක අපි දන්නවා program files ඕන එකකින් අපිට ගන්න පුළුවන් shortcut එකක් desktop එකේ දාගෙන තිබුණාත් ඒකෙන් ගන්නත් පුළුවන්. program files කියන MS Excel කියලා ගහුවට පස්සේ අපිට මේ Excel කියලා ගහුවට පස්සේ අපිට මෙතන link එක එනවා ඊට පස්සේ අපිට ගන්න පුළුවන්. ඒකට Excel එකේ Word එකේ වගේම තමයි templates තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි blank එකක් අපි අරගෙන blank workbook කියන එක අපි අරගමු. මම මුලින්ම කතා කරනවා අපි Excel වල වැඩ කරන්නේ කොහොමද? Excel වල තියෙන්නේ අපිට sheet එකක් කියලා එකක්. sheet එකක් කියලා එකක් තියෙනවා. Word වල වගේ නෙවෙයි sheet එකක් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා rows තියෙනවා columns තියෙනවා. ඒ කියන්නේ මේවා මේ කොටුවක් grid එකක් විදිහට බෙදලා තියෙනවා. එතකොට ඒකේ මේ ඒ row එක සහ column එක ඡේදනය වෙන තැන තියෙන්නේ සෙල් එකක්. අපි මේකට කියනවා සෙල් එක කියලා. මේ සෙල් එකේ තමයි ඇත්තටම අපේ සියලුම කටයුතු ටික, data ටික, information ටික සහ functions ඒ ඔක්කොම අපි apply කරන්නේ මෙන්න මේ සෙල් එකට. සෙල් එකේ තියෙන data වලට. හරි. එතකොට ඔක තමයි සෙල් එක. සෙල් එක කියන එක අපි කොහොමද identify කරගන්නේ? මේ සෙල් එකකට තියෙනවා address එක. මොකක්ද තියෙන්නේ? address කියලා එකක් තියෙනවා. address කියලා එකක් තියෙනවා. දැන් බලන්න මේ සෙල් එක උඩ ගිහිල්ලා අපිට මෙතන එකක් type කරන්න පුළුවන්. මේ බලන්න මේ දිගටම මෙහෙම type කරන්න පුළුවන්. එතකොට දෙවෙනි සෙල් එකත් අභිබවා ගිහිල්ලා තියෙනවා. නමුත් දෙවෙනි සෙල් එකේ value එකක් දාපු ගමන් අරක මැගෙනවා. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ විතරයි මේ data එක තියෙන්නේ. මේ බලන්න මේ සෙල් එකට ගියාට පස්සේ ඒ සෙල් එක ක්ලික් කරාට පස්සේ ඒ සෙල් එකේ තියෙන data එක මෙන්න මේ formula bar එකේ පෙන්වන්න කරනවා. මේකට අපි කියන්නේ formula bar එක කියලා. හරි. එතකොට අපි බලමු පොඩ්ඩක් මේ overall මේක identify කරගෙන අපි දන්නවා මේ title bar තියෙනවා ඊළඟට title bar එක තියෙනවා ඊළඟට තියෙනවා මේ title bar එක තියෙනවා ඊළඟට තියෙනවා මේ ribbons වගේ තියෙනවා ribbons ටික තියෙනවා word වල වගේ ribbons ටික එහෙම පිටින්ම තියෙනවා ගොඩක් මේ ribbons වල තියෙන data වල home වල තියෙන සමහර settings functions ඒ හැම එකක්ම වගේ word වලට සමානයි ඒක නිසා අපිට ඒවා වැඩි දුරට අධ්‍යයනය කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේකට ආවේනික දේවල් ටික විතරක් functions ටික විතරක් අපි අධ්‍යයනය කරමු එතකොට ඒ ribbon එකට පහලින් විශේෂ එකක් මේකේ දක්නට ලැබෙනවා මේ ඒක තමයි මේ අපිට පෙන්වන මේ ෆෝමියුලා බාර් එක. මේක විශේෂයි. මොකද මේ සෙල් එකේ තියෙන ඇප්ලයි කරන හැම data එකක්ම සහ ඒකට ඇප්ලයි කරන හැම condition එකක්ම හැම දෙයක්ම වගේ මේ ෆෝමියුලා බාර් එකේ තමයි ෆෝමියුලා බාර් එකේදී අපිට බලා ගන්න පුළුවන් අපිට පහසුවෙන් edit කරගන්න පුළුවන්. මේකේ තියෙන තව ප්‍රශ්නයක් තියෙනවා අපිට මෙහෙම යනකොට මේකේ තියෙන මේ ඇඩ්‍රස් සර්වර් මේවා වෙනස් වෙනවා ළමයි. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ හරිය පෙන්නනවා මේ මම ඉන්න තැන කොතනද කියලා. මේ බලන්න මේ මම ඉන්නේ මෙතනද ගියා කියලා හිතන්නකො මම ඉන්නේ A1 A2 හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මේකේ මේ උඩින් තියෙන මේ columns ටික. මේ columns නම් කරලා තිනවා A B C D E F G Z වෙනකන් නම් කරලා තිනවා. එතනින් එහාට වැඩි වෙනවා නම් ආපහු මේ A B A B A C ඒ විදිහට අර අකුරත් එක්ක අරයට යනවා. හරි. එතකොට ඒ හැම සෙල් කොලම් එකකටම පහලින් රෝ එකක් තියෙනවා නම්බර් එකක්. රෝ අංකත් එක්ක රෝ එකක් තියෙනවා. මේ තියෙන රෝ එකක්.
හරිද? එතකොට ඔයගොල්ලෝ පේනවා මේ highlight වෙනවා මේ සමස්ත row එක highlight වෙනවා. එතකොට මේ row එකේ පස්වෙනි row එකේ column මේ A කියන column එක තියෙනවා, B කියන column එකට අදාළ cell එකක් තියෙනවා, C කියන column එකට අදාළ cell එකක් තියෙනවා. මේ විච්ඡේදනය වෙන තැන cell එකක් තියෙනවා. E කියලා දැන cell එකක් තියෙනවා. එතකොට අපිට මේක uniquely කොහොමද අපිට මේක අනිත් ඒවාගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මේ cell එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් address එකක් identify වෙනවා. මේ බලන්න. දැන් A කියන එක ගියාට පස්සේ A කියන එකේ පළවෙනි එක තමයි මේ cell එකේ තියෙන address එක. A1. අපි address එකක් සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ එක A නෙවෙයි column එක මුලින්ම ලියන්නේ. column එක මුලින්ම ලියලා ඊළඟට address එක ඊළඟ row number එක ඊළඟට ලියනවා. අන්න ඔය විදිහට තමයි සෙල් එකේ ඇඩ්‍රස් එකක් තීරණය කරන්නේ. හරි. එතකොට සෙල් එකේ தත්ත්වය මේකයි. මේ සෙල් එකට ඕනම වර්ගයේ දත්තයක් දාන්න පුළුවන්. ඕනම වර්ගයේ දත්තයක් ඇතුල් කරන්න පුළුවන්. මොනවාද අපි දත්ත? දැන් ඇත්තටම ඔය ඇක්සස් වලදී වගේම නම් data types ගැන අපිට කතා කරන්න වෙනවා. නමුත් ඇක්සස් ඕගලන්ට නැහැ. ඒක නිසා අපි බලමු මොනවාද මේ සාමාන්‍යයෙන් මේකේ දල වශයෙන් නිකන් ID එකක් තියාගෙන ඉමු. දත්ත වර්ග කිහිපයක් තියෙනවා. එකක් text දත්ත කියලා කියන්නේ දත්තවල types මම මේ කතා කරන්න යන්නේ. දත්තවල types තියෙනවා. ඒ කියන්නේ අපිට මේ cell වලට දාන්න පුළුවන් අපිට භාවිතා කරන access හෝ අපේ තොරතුරු වල භාවිතා කරන ගොඩාක් තියෙනවා. මම එකෙන් අත්‍යවශ්‍යම දත්ත types එකක් විතරක් මම දැන් නිකන් කියන්නම්. text එකක්. අපිට ඔය string කියලා කියන්නත් පුළුවන්. characters කියලා කියන්නත් පුළුවන්. හරි. text වර්ග එකක්. ඊළඟට number වර්ග එකක්. මේ දත්ත type එකක්. number වල එකතු කරනවා අඩු කරනවා. text කියනවා එකතු කරන්න අඩු කරන්න බෑ. එකතු කරන්න කියලා කිව්වොත් එහෙම ඒක අපි සාමාන්‍ය එකතු කිරීමට පාවිච්චි කරන්නේ මෙන්න මේ අකුරු මේකනේ. මේ ඔපරේටර් එකනේ. ඔය ඔපරේටර් එක පාවිච්චි කරාම මේ text වලට text විදිහට එකක් ඔපරේට් කරා. ඒ කියන්නේ ඔය ඔපරේටර් එක පාවිච්චි කරලා දැම්මොත් වෙන්නේ මොකද? මේ ළඟින් පින්නන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒවා එකතු කළා අවුට්පුට් එකක් ඉවැලුවේට් කරපු වැලියු එකක් එන්නේ නැහැ. නමුත් නම්බර් වල එහෙම එනවා. නම්බර් වල 1යි 2යි එකතු කරාම 3යි කියලා එනවා. හරි. ඊළඟට date වර්ගයේ තියෙනවා data. date type එක time ඒ වගේ විශේෂ දුන කියන්නේ data types වර්ග මේකේ දක්නට ලැබෙනවා. ඉතින් අපි දැන් බලමු ඒ වගේ ඕනම type එකකින් අපිට මෙතන දත්ත ඇතුල් කිරීමේ හැකියාව තියෙනවා මේ සෙල් එකට. හරි. එතකොට දැන් අපි ඇඩ්‍රස් එක දන්නවා, data types ගැන දන්නවා. ඒවා කොහොමද මේ සෙල් එක ගැන දන්නවා. සෙල් එක කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නවා. එතකොට මේ සෙල් ගොඩාක් එකතු වෙලා මේ සෙල් ගොඩක් එකතු වෙලා හැදෙන්නේ ෂීට් කියලා. මේ එක ෂීට් එකක් මේ අපිට දැන් පේන්න තියෙන්නේ. ඔයාලට ඒක හරියටම හොයාගන්න පුළුවන් මේ පහළ බලන්න මේ ටැබ් එකක් වගේ එකක තමයි මේ ෂීට් එක තියෙන්නේ. මේ බලන්න මේ අපි මේකට කියනවා ෂීට් ටැබ් එක කියලා. මේ ෂීට් 1 කියලා තමයි ඒකේ නම දාලා තියෙන්නේ. අපිට පුළුවන් මේ ෂීට් ටැබ් එකේ නම රීනේම් කරන්න රීනේම් කියලා දීලා එහෙම නැත්නම් මෙතන ගිහලා ඩබල් ක්ලික් කරාම අපිට නම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු. අපි නිකන් S1 කියන එක දාමු ෂීට් 1 කියන එක අයින් කරමු. ඔන්න S1 කියලා දාලා මම ෂීට් එක මේක කරා. මේක ඕනනම් කලර් කරන්න, පාට කරන්න, අරව මේ ඔක්කොම පුළුවන්. හදිසියවත් ඇහුවොත් එහෙම කියන්නේ මෙතනින් ඕන එකක් කලර් කරන්න පුළුවන්. කොහොමද අපි කලර් කරනවම මේවා කරන්නේ? මේ ෂීට් එක සම්බන්ධව මේ ෂීට් ටැබ් එකේදී වෙනස් කරන්නේ. ටැබ් එකේදී අපි යමක් කරන්නේ කොහොමද? මෙතන ටැබ් එකට ගිහිල්ලා ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා අපිට ඒකේ තියෙන දේවල් අරගන්න පුළුවන්. ටැබ් කලර් එකක් දෙන්න පුළුවන්, හයිඩ් කරන්න පුළුවන්. හයිඩ් කරන් පේන්නේ නැහැ ෂීට් එක. ඊට පස්සේ ආපහු සිද්ධ වෙනවා මේ view කරලා ආපහු අරගන්න. ඊට පස්සේ move කරන්න පුළුවන් කොහෙට හරි copy කරන්න පුළුවන්. ඒ වගේ මුළු sheet එකම delete කරන්න පුළුවන්. තව sheet එකක් insert කරන්න පුළුවන්. මේ බලන්න work sheet එකක් අපිට insert කරාම එයාව default නමකින් sheet 2 කියලා එකක් ආවා. මට ඕක උනත් ඕන නම් S2 කියලා sheet එකේ නම දාගන්න පුළුවන්. හරි දැන් අපිට ළඟ sheet දෙකක් තියෙනවා. මේ බලන්න මේ sheet එක මට මෙහෙට ගෙනියන්න පුළුවන්. දැක්කද? ඊළඟ මම තව sheet එකක් මෙතන plus එක මේව කරලා මට sheet automatically ගන්න පුළුවන්. හරි ඒකොල්ල මේක දැන් ආපහු අපි වෙනස් කරමු sheet 3 කියලා. හරි sheet 4 කියන එක අපි වෙනස් කරමු S4 කියලා නේද? දැන් බලන්න මේ අක්‍රමවත් විදිහට තියෙන එක S1 ළඟ S3 අපිට ඕන නම් මේක ඕඩර් කරගන්න පුළුවන්. මෙන්න sheet එක මෙතනට ගෙනාවා. මේ සමහරට අහන්නත් පුළුවන්. ඉතින් sheet එකක් කොහොමද arrange කරගන්නේ? ඒකට sheet එකක් add කරන්නේ කොහොමද? අපි sheet එකක් තව තැනකට move කරන්නේ කොහොමද? copy කරන්නේ කොහොමද? ඕක අහන්න පුළුවන්. ඒකට ඕගොල්ලෝ මෙතන ගිහලා sheet tab එකකින් තමයි අපි ඒක කරන්නේ කියලා කිව්වම හරි. එච්චර දුරට කොහොමද කරන්නේ කියලා steps wise අහන එකක් නෑ. ඒ වගේ ඇහුවොත් මේ sheet tab එකෙන් අපිට color එක නම අරව මේ ඔක්කොම sheet අදාළ sheet එකේ නම අරව මේ වෙනස් කරන්න පුළුවන්. මොකද මේ sheet එකේ නම වෙනස් කරන එක ළමයි බලපානවා සෑහෙන දුරට අපි data භාවිතා කරන්න යනකොට. මොකද මේ sheet එක ඇතුලේ තියෙන මේ cell වල cell මේ sheet එකට සම්බන්ධයි. sheet 2 කියන එක ඇතුලේ තියෙන cell ටික ඒ sheet 2 කියන එකට සම්බන්ධයි. sheet 3 කියන එක ඇතුලේ තියෙන ඒවා sheet 3 කියන එකට සම්බන්ධයි. හරිද?
ඒක නිසා දැන් අපි මේකේ දැන් වැඩ කරනකොට ඉතින් අපිට ඕනම සෙල් එකක් ඕනම තැනකින් ඕන විදිහට අරගෙන වැඩ කරන්න පුළුවන්. අපිට ඩේටා දාන්න මේකේ මුල ඉඳන් දාන්න ඕනි කියලා එකක් නැහැ. අපි දාන තැන මේ අදාළ ඩේටා එක තියෙනවා. එච්චරයි. හරි. එහෙම තියෙනවා. හරි. දැන් හරි. අපි දැන් බලමුකෝ මේ පොඩ්ඩක් මේක කොහොමද වැඩ කරන්නේ මේ සෙල් සිලෙක්ට් කරන්නේ කොහොමද වගේ දේවල් අපි පොඩ්ඩක් බලමුකෝ. දැන් මම මෙතනට ගිහිල්ලා ඉවර වෙලා මම මෙතන ටයිප් කරනවා අජිත් කියලා. හරි. මෙතන ටයිප් කරනවා සමන් කියලා. හරි. මම නම් කියලා මම දාගන්නකො මෙතන නම්. නේ හරි ඒජ් කියලා අපි මෙතන දාගමු. හරි. ඊට පස්සේ සැලරි කියලා දාගමුකෝ ඕන්න. හරිද? ඉතින් මම මෙතනට ගිහිල්ලා අජිත් දැම්මා, සමන් දැම්මා, ඊට පස්සේ ජානක දැම්මා. මේවා ඔයගොල්ලෝ දන්නවා ඇති. හරි. ඔය දන්නවා ඇති ජානක කියලා දැම්මා. මේ වගේ බේසික්ස් ටිකක් මේ තියෙන්නේ. එතකොට දැන් මේ ඒජ් එකත් මම දැම්මා 35යි, 40යි, 25යි. ඔන්න ඔය විදිහට දේ ටිකක් දැම්මා. ඊට පස්සේ සැලරි එක අපි දැම්මා. අපි කම්පන වගේ ගන්න දාමුකෝනේ. මේ හරි. රයිට් ඔහොම එකක් දැම්මා. රයිට්. එතකොට දැන් ඔයාලට දැන් මේ තියෙන ඒවා දැන් අපි දන්නවා මේවා ජස්ටිෆයි මේ සෙල්ස් වල තියෙන data අපි data කොහොමද සිලෙක්ට් කරගන්නේ? සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා බලමුකෝ. සිලෙක්ට් කරගන්න ළමයි මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් arrow key එකයි keyboard එකයි පාවිච්චි කරන්න පුළුවන්. mouse එක පාවිච්චි කරනවා word වල පාවිච්චි කරමු ක්‍රමෙම තමයි. හරි. එකිනෙක වෙනස් විදිහට එකක් වගේ මේවා කරනවා නම් control එකත් එක්ක mouse එකෙන් අපි කොහොම ක්ලික් කරලා ඒ සෙල් එක විතරක් තෝරගන්න පුළුවන්. හරි. ඒ සෙල් එක විතරක් සෙල් ටික විතරක් තෝරගෙන මට අපි මෙහෙම ගමුකෝ බලන්න. හරි. දාලා මෙහෙට ඇවිල්ලා සේව් මේ පේස්ට් කරන්න පුළුවන්. එතකොට ඒ සෙල් ටික විතරක් මෙහෙට එනවා. හරි. ඒ සෙල් ටික data ටික විතරක් මෙහෙට එනවා. හරිද? ඊළඟට ඒ විදිහට අපිට මේ ඕන විදිහකට අපිට මේවා තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. සිලෙක්ට් කර ගැනීම සාමාන්‍ය විදිහටම තමයි සිලෙක්ට් කරන්නේ. නැත්නම් mouse එක තද කරගෙන මෙහෙම ගිහිල්ලා ඕන විදිහට අපිට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට දැන් ওই සිලෙක්ෂන් එක. ඊළඟට අපි බලමු දැන් මේ සෙල් එකක තියෙන data එකක් අපිට තව තැනකට ගන්න පුළුවන් ක්‍රම තියෙනවද? එහෙසි ක්‍රම. දැන් මේ අජිත් කියන එක අපි ආපහු දැන් අපි මෙතන ලොකු රේන්ජ් එක data එකක් තිබුණා කියලා ওই විදිහට. නේද? දැන් ඕක ආපහු මෙතනට ගන්නවනේ මෙතනට මට මේසින් ගන්න ඕනේ. ඒකට ගන්නකොට ආයේ මේක ටයිප් කරගෙන මෙතනට ගන්නවා කියන එකේ තේරුමක් නැහැනේ. ඉතින් ඒක නිසා මේකට පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි මේ සෙල් ඇඩ්‍රස් එකේ තියෙන value එක අපිට ඕන තැනක සෙල් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඕන sheet එකකට හරි ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා අපිට මේ සෙල් මේ ටයිප් එකේ වගේම work book හරි. දැන් මම තව කතාවක් මට කියන්න බැරි වුණා. එතකොට මේ sheets ඔක්කොම එකතු වුණාම ළමයි අපිට හැදෙනවා work book කියන එක. එතකොට work book එකක් ඇතුලේ තියෙනවා මොනවාද sheets. එතකොට sheets ඇතුලේ තියෙනවා cells. එතකොට cell තියෙන sheet එකක් ඇතුලේ sheets තියෙන්නේ work book එක ඇතුලේ. අපි ඒකට work book කියලා කියනවා. work book එකක් කියලා කියන්නේ sheets ගණනාවක එකතුවක්. හරි. work book එකේ කොහෙද තියෙන්නේ? හරි. අපි ඒක බලමු. මේක save කරමු. ඒ කියන්නේ අපිට ඇත්තටම Excel file එකක් කියලා කියන්නේ work book එකක්. Excel file එකක save වෙන්නේ work book එකක්. එතකොට ඒක sheet ගණනාවක් තියෙන්න පුළුවන්. right. අපි දැන් මෙතනින් ගිහිල්ලා save දෙමු. මම දැන් මෙතන ගිහිල්ලා save කරනවා මම අපි අපේ EB කියන මෙතන save කරමු තමයි. book 1 නෙවෙයි අපි test කියලා එකක් දාලා මම save කරන්නම්කෝ. හරි. දාලා මම දැන් save කරනවා Excel file. right. එතකොට Excel file එක මම save කරාම හරි මම දැන් බලන්න ඕනේ Excel file එක කොහෙද තියෙන්නේ නේද මෙන්න EB කියන එක ඇතුළට ගිහලා තමයි මම save කරේ අර test කියන Excel file එක. ඉතින් test කියන Excel file එක තියෙනවා. අපි ඕකේ properties අරන් බැලුවොත් තියෙනවා. අපි දන්නවා properties අරන් බලවම අපිට යා file එකේ information පෙන්නන්නේ මේ capacity කොච්චරද ළමයි මෙතන 9.57 kilobyte වලින් තියෙනවා. kilobyte වලින් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේක තියෙන තැන උනත් බලා ගන්න පුළුවන්. general වල මේකේ මෙයාගේ C එක ඇතුළේ user මේ desktop ඔයා දැන් දන්න ඕගොල්ලෝ දන්නවා මේ drives වල letter ඒ කියන්නේ තියෙන තැන් folders වල structure දන්නවනේ. එතකොට C drive එකේ ඒක ඇතුළේ ඒ user අන්න ඒක දන්නවා. හරි. එතකොට දැන් තියෙන දන්න බලා ගන්න පුළුවන් size එක කවදාද හැදුවේ මේ වගේ informations ටිකක් උතන බලා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා file එකක් විදියට අපි මේ workbook එක save වුණා. එතකොට workbook කියලා කියන්නේ file එකක්. Excel file එකක්. හරි. එතකොට දැන් මම කොහොමද මේ තියෙන value මේ cell වල තියෙන value එකක් කිසියම් තැනකට ගන්න ඒක value එක ගන්න කොහොමද? ඒක ක්‍රමයක් තියෙනවා. හරිම සරලයි. කොහොමද cell එක කියලා කියන්නේ row එකේ column එකේ address එකෙන් හැදිච්ච එකක්. එතකොට අපි row එකේ
සහ කොලම් එකේ ඇඩ්‍රස් එක අපි මෙතනට දාලා ඉවරලා අපිට පුළුවන් ඒ value එක ගන්න. හැබැයි අපිට එකතු කිරීම හරි සමාන කිරීම හරි මුලින් දාන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට සමාන කිරීම දාලා එහෙම නැත්නම් එකතු කිරීම දාලා අපි ලියන්නේ ඉස්සෙල්ලාම ලියන්නේ කොලම් එකේ නම්බර් එක. ඊට පස්සේ මේ මොනවද එන්නේ ළමයි? මේ drop down එකකින් මොකද්ද? මේ ඇත්තටම මේකේ ඉන්බිල්ට් කරලා තියෙන functions ටික තමයි එන්නේ. functions කියලා කියන්නේ ස්ක්‍රිප්ට් කියලා අපි ඒවට කියනවා. මේ function වලින් අපිට පුළුවන් කිසියම් කාර්යයක් සිද්ධ කරගන්න මේ ෆන්ක්ෂන් එකක් කෝල් කරලා. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඔය රිබන් එකේ තියෙන බටන් එකක් ක්ලික් කරනවනේ. මේ බටන් එක ක්ලික් කරාම වැඩ කරන්නේ ෆන්ක්ෂන් එකක් තමයි. පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මේ ෆන්ක්ෂන් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි. හරිද? එතකොට මේ විදිහ මේ ෆන්ක්ෂන් එකක් අපිට කෝල් කරගන්න, සීතයක් කෝල් කරගන්න හැකියාව තියෙනවා. විවිධාකාර කටයුතු සඳහා මේකේ ඇතුළේ වැඩ කරන විවිධාකාර කටයුතු වලට විවිධ ෆන්ක්ෂන්ස් තියෙනවා. හරි. ඒක ගැන හිතන්න එපා. යා අර අකුරක් ගහපු ගමන් ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා කියලා හිතලා ඉතින් යා ෆන්ක්ෂන්ස් ටික පෙන්නනවා. නමුත් අපි ගන්න යන්නේ ෆන්ක්ෂන් එකක් නෙමෙයි ඇඩ්‍රස් එක. මං ගන්න යන්නේ ඇඩ්‍රස් එක. දැන් මට ගන්න ඕන මෙන්න මේ මම පානින් මේ ටයිප් කරපු මේ value එක. හරිද? මේ value එක තමයි ගන්න. මේ value එක ගන්න යනකොට ඔයාලට පේනවා ඇති මේ අනිත් එක ඔයාලට බලා ගන්න මේ සෙල් එක අඳුර ගන්න හරිම ලේසි. මේ බලන්න මේ ඉස්සල්ලාම C මේ මෙතන highlight වෙනවා. C එක සහ මේ පැත්තේ මේක සහ highlight වෙනවා. මේ එතකොට C9 කියන ඇඩ්‍රස් එක තමයි මෙයා තියෙන්නේ. එතකොට මම මෙතනට ගත්තොත් එහෙම සමාන ගහලා හරි එකතු කිරීම දාලා හරි C එක අපි ඉස්සලම කොලම් එක දාන්නේ C9 කියලා දාලා ඉවරනට කරොත් අර C9 තියෙන data එක එනවා. මම දැන් මෙතනට ක්ලික් කළා. ඔයගොල්ලෝ බලන්න මේ formula bar එකත් පොඩ්ඩක් බලන්නකෝ. formula bar එකේ මේ ඇඩ්‍රස් එක පේන්න තියෙනවා. මම දැන් මෙතන 8 වගේ දැම්මොත් එහෙම C වල එතකොට ජානක කියලා. බලන්න C8 තියෙන ජානක තියෙනවා. ඔව්. C8 තියෙන ජානක. ඉතින් අන්න ඔය විදිහට අපිට මේ සෙල්ස් වල තියෙන values ඕන තරමකට කෝල් කරන්න පුළුවන්. එතකොට ඒවා භාවිතා කරන්න ලේසි functions ඒ කියන්නේ calculations වලට functions වලට භාවිතා කරන්න ලේසි. මොකද එතකොට අපි data එක ලියලා ඉන්න ඕනේ නැහැ. data එකේ address එකක් තමයි ලියන්නේ. හරියටම මේ මොකක් හරි ලොකු දෙයකට label එකක් කළා. ඒ label එකෙන් දැන් මිනිස්සෙක්ට කතා කරන්නේ කොහොමද? මිනිස්සෙගේ නමකින්නේ. ඉතින් මිනිස්සෙගේ තියෙන අංග ටිකයි ඒ ඔක්කොම එකතු වුණාම නමක් නිර්මාණය වෙන්නේ. එතකොට එයාට අර ඔක්කොමත් එක්ක අපිට යම් කිසි තැනක සටහන් කරනවට වඩා අපිට එයාව අයිඩෙන්ටිෆයි කරගන්න ගියොත් එයාගේ නහය මෙහෙමයි, ඇස් දෙක මෙහෙමයි, කොණ්ඩේ මෙහෙමයි ඔක්කොම කියන්න එපා. එයා වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ වගේ දැන් මේකේ මේ සෙල් එකේ තියෙන data එකක් එයා අයිඩෙන්ටිෆයි කරගන්න අපි සෙල් ඇඩ්‍රස් එකෙන් ලේසි ක්‍රමයකින් ටැග් එකකින් පුළුවන් වෙනවා. ඉතින් ඒක ඇඩ්‍රස් එකක් එතන ටැග් එකක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ෆන්ක්ෂන්ස් වලට මේ ටැග්ස් එකක් පාවිච්චි කරාම ෆන්ක්ෂන්ස් වල කාර්යය දන්නවා. ඒක ඇතුළේ තියෙන data එක. ඒ data එක අරගෙන එයා ඒ සෙල් එකේ තියෙන value එක අරගෙන එයා එතනින් හට වැඩ කටයුතු කරනවා. හරි. එතකොට අපි දැන් ওই පොඩි සරල ෆන්ක්ෂන්ස් ටිකක් අපි කරලා බලමු. ෆන්ක්ෂන්ස් ටිකක් දා කැල්කියුලේෂන්ස් ටික සාමාන්‍යයෙන් අපිට එකතු කිරීම, අඩු කිරීම, ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ළමයි මේකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් මේ ෆන්ක්ෂන්ස් සහ එකතු කිරීම අරම මේවා නිකම්ම එකපාර ඔහම දාන්න බෑ. හරි. ඒක දැම්මට වැඩක් නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒවා අපි ෆන්ක්ෂන් එකක් විදිහට පාවිච්චි කරනවා නම් සමාන එකතු කිරීමත් එක්ක වගේ දාන්න. හරිද? දැන් උදාහරණයක් හැටියට මේ වඩු කිරීම වගේ එකක් දාන්න පුළුවන් දාලා පෙන්නුවාට ඒක වැඩ කරන්නේ නැහැ. ඒක එන්නේ සමාන කිරීමත් එක්ක වගේ සමාන කිරීම සහ එකතු කිරීමත් එක්ක තමයි අපි දාන්න ඕනේ. එතකොට තමයි අපි calculations හරි functions call කරන එක හරි කරන්නේ සමාන කිරීම හෝ එකතු කිරීම එක දාලා ඉවර වෙලා. හරි දැන් අපි සමාන කිරීම දාලා මට දැන් ඕන වෙනවා මෙන්න මේ value දෙක එකතු කරන්න. නමේ තියෙන value එකයි age කියන එකයි එකතු කරන්න. මම කියනවා හරි අපි එහෙනම් ඔය බලමු කොහොමද address දෙක එකතු කරලා C1 එකතු කිරීම D1 එතකොට මෙන්න මේ දෙක අපි සාමාන්‍යයෙන් මේ address ටික දාපු ගමන් එයා identify කරගන්න මේක address එකක් මේ පෙන්නන්නේ කියලා. එතකොට මේ locations දෙකත් අපිට පෙන්නනවා. හරි පහසු. දාලා enter කරාම මොකද වෙන්නේ? ළමයි මෙන්න මේ විදිය එකක් එන්න පුළුවන්. මේ අපි අපේක්ෂා කරපු value එක නෙවෙයි. අපි හිතුවේ අජිත් 35 කියලා පෙන්නයි කියලානේ. එතකොට අජිත් 35 නෙවෙයි පෙන්නන්නේ. ඔය value කියලා එකක් තමයි පෙන්නන්නේ. මේවා errors ළමයි. මේක error එකක්. මේ විදියට එන්නේ errors තියෙනවා. error එකක් තියෙනවා. මේකේ value එකේ error එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ data type දෙකක් වෙනස් නේ. දැන් මේක ඇවිල්ලා string type එකක්. ඒ කියන්නේ text type එකක්. මේක number type එකක්. මේවා එකතු කරන්න පුළුවන්. කොහොමද අපි ඒක වෙන කරගන්නේ? මේ අගයම string වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ එක කියන එක එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් දෙයක් තමයි. නමුත් අපි ඒකට ටෙක්ස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ single
මේ කොටේෂන් එකත් එක්ක ඒ අගේ දුන්නොත් අපිට කැමති අගයක් දුන්නොත් මම ඔහොම දුන්නාට පස්සේ එයා බලන්න ළමයි මේ වැලියු දෙකේ වෙනස මේකයි මේකේ වෙනස බලන්නකෝ මෙයා ඉන්නේ දකුණු පැත්තේ මෙයා ඉන්නේ වම් පැත්තේ හරිද එතකොට ඒකට හේතුව තමයි මෙයා ටෙක්ස්ට් එකක් බාරපත් වෙලා තියෙන්නේ මෙයා ටෙක්ස්ට් එකක් බාරපත් වෙලා දැන් මේක අඩු කරන්න එකතු කරන්න බෑ අඩු කරන්න එකතු කරන්න බෑ බෑ කියලා කියන්නේ අතන මේක කන්වර්ට් කරලා එකතු කරගන්න පුළුවන් දැන් මෙයාත් අඳුර ගන්න නිසා නමුත් අපිට මේක ස්ට්‍රින්ග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා හරිද දැන් අපි එකතු කරේ අජිත් එකත් එක්ක 35 එතකොට පෙර එකක් ආවනේ ඒකට හේතුව මේක වැලු අරක ස්ට්‍රින්ග් නිසා අපිට එකතු කරගන්න බෑ සමහර විට එහෙම එකක් එන්න පුළුවන් දීලා මේක කරන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන් එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ ටයිප් දෙකක එකක් මේව කරන්න බෑ නම් එහෙමනම් අපිට සිද්ධ වෙනවා එකම ටයිප් එකකට මේක අපිට මේ ෆෝමියුලා බාර් එකට ගිහිල්ලා හරිම ලේසි මේව ටයිප් කරගන්න නැත්නම් සෙල් එක ටයිප් කරන්න ගිහිල්ලා වැරදිලවත් ඇරෝ කී එක වුණොත් එහෙම මෙයා ඒ ඇරෝ කී එක නිසා ඇඩ්‍රස් වෙනස් කර කර යන්න බලනවා. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතකොට අපි දැන් සෙල් එකක තියෙනවා එඩිට් කරන්න ගියාම හොඳම ක්‍රමය තමයි මේ ෆෝමියුලා බාර් එකට ගිහිල්ලා ඉවර වෙලා උඩ තියෙන ෆෝමියුලා බාර් එක මේ තියෙන ෆෝමියුලා බාර් එක ඔන්න උතන්ට ගිහිල්ලා ඉවර වෙලා ඔයා අවශ්‍ය එඩිටින් සෙල් එකේ අවශ්‍ය data editing එක කරන්න. එහෙම නැත්නම් ඔන්න බලන්න මම දැන් මෙතනට ගිහිල්ලා ඉවරලා එඩිට් කරලා මම දැන් නිකන් හරි මෙතන ඇරෝ ගිය ගාපු ගමන් බලන්න මේ මෙතනට යනවා. එතකොට මෙතන සෙල් එක වෙනස් වෙනවා. එතකොට මේ සෙල්ස් එකතු කරන එක තමයි මෙයා මේ කරන්නේ. එතකොට අපිට ඇරෝ කී එක එහෙම පාවිච්චි කරන්න බෑ මේ සෙල් එකක් ඇතුළේ එඩිට් data එක එඩිට් කර කර ඉන්නකොට. ඒ නිසා හොඳම වැඩේ තමයි මෙතනට ගිහිල්ලා ඉවරලා අපි මෙතනින් කරනවා. එතකොට එහෙම වෙන්නේ නැහැ. හරි? ඒක මතක තියාගන්න. රයිට්. ඒ සමහරට ආන්නත් ඉඩ තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ප්ලස් එක වෙනුවට අපි පාවිච්චි කරනවා. දැන් ප්ලස් එක වෙනුවට පාවිච්චි කරනවා. මොකද්ද මේ ඇඩ් කියලා තියෙනවා මාක් එකක්. මෙන්න මේ ඇඩ් කියන මාක් එක. ඒක ස්ට්‍රින්ග් දෙකක් එකතු කරනකොට අපි ඇඩ් කියන මාක් එක භාවිතා කරලා ඒ සෙල් එක ළඟින් පිහිටවන්න තමයි කටයුතු කරන්නේ. හරි. දැන් බලන්න අපි දැන් ගත්ත මෙතන ඉන්න සෙල් එක මොකද්ද F13 කියන එක නේද? F13 කියන එක ගත්තේ. F13 කියන එක අරගෙන එන්ටර් කරනවා. එතකොට බලන්න මේ ළඟින් එයා පෙන්වන්නේ මේක එකතු කරන්න බෑ. වැලියු එක එකතු කරන්න බෑ. මේක ස්ට්‍රින්ග් දෙකක් නේ. ඒ නිසා එයා ළඟින් පෙන්වනවා. දැන් මේ අතර ස්පේස් එකක් වගේ එහෙම තියෙනවා නම් අපි මෙතනට ඕනනම් මේ විදිය ස්පේස් එකක්. ස්පේස් මන් දැන් 3ක් විතර තිබ්බා. ඒ ස්පේස් එකක් අපි පෙන්වන්නේ මේ ඩබල් කොටසෙන් එක. හරි මේ ස්පේස් එකක් පෙන්වන්නේ අපි ස්පේස් එතන දාන්න පුළුවන් ඩබල් කොටේෂන් දීලා. හරි. එතකොට අපි ඇඩ් එක දාලා දැම්මම මෙතනින් අපිට ස්පේස් එකක් ස්පේස් දැන් 3ක් තිබ්බා. ඒ 3 මෙතන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිනේ? රයිට්. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ data types වෙනස් වුණාම අපි භාවිතා කරන්න ඕන මේ වගේ වෙනස් වෙනවා. හරි? data types අපි සමහර ඒවා එකපාර එකක් එක්ක භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. හරි එකම data type එකේ සාමාන්‍යයෙන් calculations වලට අරවට මේවට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් data type වෙනස් වුණාම අපි ඒක convert කරලා මොන හරි කරලා තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. හරි. හරි. එහෙමනම් අපි දැන් බලමු මේකේ පොඩි තව පුංචි functions ටිකක් call කරලා කොහොමද මේක කරන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමුකෝ දැන් මේවා එකතු කර ගන්න එහෙම නේද? දැන් මම දැන් මෙතන අජිත් කියන එක අරගෙන මෙයාගේ age එක තියෙනවා, salary එක තියෙනවා. ඊට පස්සේ year total කියලා නිකන් එකක් හදාගමුකෝ. හරිද දැන් උතන්ට මම දානවා මේ අගේ 12න් වැඩි වෙන්න ඕන හරිද ඒක 12න් වැඩි වෙනවා හරි ඊට කලින් මම තව එකක් මේව කරගන්නම් දැන් ඔයාලා මේන්න මේක අපි කොපි කරන්න ෆිල් කරන්න ඊළඟට ක්ලියර් කරන්න අනේ ටික පොඩ්ඩක් ඉගෙන ගනිමු හරිද රයිට් එතකොට දැන් අපි කොහොමද මේක කොපි කරගන්නේ දැන් අපිට මේ තියෙන ටිකම control C හරි මේ edit ගිහිල්ලා copy හරි දීලා ඉවර වෙලා අපිට මේ තැනකට ගිහිල්ලා paste කරාම එයා ඒ cell වලටම ඒ විදිහටම පිටපතක් ඒ කියන්නේ data ටික copy කරලා අපිට දෙනවා. හරිද? paste කරාම. ඊළඟට අපිට පුළුවන් ඔය විදිහටම දැන් data ටික දැන් මේකේ original data ටික මේ cell එකේ තියෙනවා. හරිද? එතකොට හැබැයි මෙතන වෙනස් කළොත් ඒක මේකට බලපාන්නේ නැහැ. හරිද? එතකොට කිසියම් තැනක තියෙන ටිකක් ආපහු නවත්තනක ඒ විදිහටම පෙන්නනවා. හැබැයි මුල් එක වෙනස් කරාම එතන වෙනස් කරන්න වගේ භාවිතා කරනවා නම් අපිට ඇඩ්‍රස් වලින් තමයි කොත් කරන්න වෙන්නේ. උදාහරණයකට මම C6 කියන එක මෙතනට අරගන්නවා. C6 කියන එක උතන්ට දාගන්න. කොහොමද ළමයි දාන්නේ? නිකන් දාන්න බෑ. සමානත් එක්ක C
6 කියන එක තමයි දාන්න වෙන්නේ. එහෙම දැම්මට පස්සේ ඒ data එක එනවා. දැන් මම මේක copy කරොත් පල්ලෙහාට මම මෙහෙම copy කරනවා. බලන්න දැන් මෙතන සමන් සහ ජානක කියනවා මේ බිංදු දෙකක් ආවේ මොකද? බිංදු දෙකක් මොකටද ආවේ? එයා මේ බලන්න අපි දැන් මෙතනට යනකොට සෙල් එක බලන්න වෙනස් වීගෙන ගිහිල්ලා පල්ලෙහාට දැක්කද? අපි පිටපත් කොපි කරනකොට එයා සෙල් එක වෙනස් කරගන්නවා ඔටෝමැටිකලි. මේ පැත්තට කොපි කරොත් රෝ මේ කොලම් නම්බර් එක මේ පැත්ත පල්ලෙහාට කොපි කරොත් රෝ නම්බර් එක වෙනස් කරගන්නවා. කොලම් එක ස්ථිරම එකම කොලම් එකේනේ. එකම කොලම් එක තියාගෙන රෝ නම්බර් එක වෙනස් කරනවා. අර මේ බලන්න මේ බාර් එක බලන්න. ෆෝමියුලා බාර් එක ඒකෙදි පෙන්නනව නේද C6 තියෙනවා C7 තියෙනවා C8 තියෙනවා ඔය විදිහට මේ නම්බර් එක පෙන්නනවා. මේ පැත්තට ගෙනිච්චොත් එහෙම කොලම් නම්බර් එක වෙනස් වෙනවා පෙන්නනවා. දැන් බලන්න ඔන්න මම මේක කොපි කරනවා. හරි. කොපි කරලා මම මෙහෙට දාගන්නවා. හරිද? මේ බලන්න දැන් මේ පැත්තට යන්න ගියාම දැන් අජිත් මං කොපි කරේ මේ පැත්තේ එහෙම එකක් නෑ මෙයාට තියෙන වෙලු ටික ඔටෝමැටිකලි අරගෙන. ඒ කොහොමද වෙලා තියෙන්නේ? මෙයා කරන්නේ මෙතන C තියෙනවා මෙතන D තියෙනවා හැබැයි රෝ නම්බර් එක නියතව ගන්න. ඇයි අපි එකම කොලම් එකේ මේ රෝ එකේ නෙමෙයි කොපි කරේ. ඒ නිසා රෝ නම්බර් එක නියත කරගන්නවා අනිත් ඒවා වෙනස් කරගෙන මේ දැක්කද? වෙනස් කරගෙන අරගෙන. මෙතනට එහෙම නෙවෙයි කොලම් එක නියතයක් අනිත් ඒවා රෝ නම්බර්ස් ටික වෙනස් කරගෙන. එතකොට අපි එයා ඔටෝමැටිකලි අපි මේකේ ඇඩ්‍රස් එකක් කොපි කරන්න ගියොත් ඇඩ්‍රස් එකක් කොපි කරන්න ගියොත් ඔටෝමැටිකලි ඇඩ්‍රස් එකේ රෝ නම්බර් එක සහ කොලම් නම්බර් එක වෙනස් කරගන්නවා අපි ඒ යන විදිහ අනුව රෝ පැත්තට යනවා නම් එහෙමයි කොලම් පැත්තට යනවා නම් එහෙම ඒ විදිහට වෙනස් කරගන්නවා ඒක නිසා අපිට ඔටෝමැටිකලි අපිට එයා ඔටෝමැටිකලිම අපිට පිටපත් ලොකු data ටිකක් වුණත් කිසිම බයක් නැතුව අපිට ඒ වේරියේෂන් ඒ විදිහටම අපිට පිටපත් කරගෙන මේ අරගෙන යන්න පුළුවන් නිකන් ක්ලෝන් කරගෙන යනවා වගේ. හරි රයිට්. එතකොට අපි කොහොමද මෙහෙම එහෙම වෙන එක නවත්තන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ මෙහෙම මෙතන තියෙනවා දැන් උදාහරණයක් අපි මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ ළමයි. මෙහෙම හිතන්නකෝ. දැන් අවුරුද්දක මේව කරන්න මාසේ සැලරි එකේ 12න් වැඩි කරන්න ඉපයි. එතකොට මං ඒක 12න්ද 24න්ද අවුරුදු දෙකකටද වගේ අවුරුදු 3කටද වගේද බලන්නේ කියලා අපිට කරගන්න ඕනි කියලා හිතා ගන්නකො කැල්කියුලේෂන් එකක් මං අන්න ඒ කතාව මං දැන් මෙතන දාලා තියෙනවා අවුරුදු ගාන total years හරි කොහොම නිකන් දාලා තියෙනවා හරිද එතකොට මම මෙතනට දානවා දැනට 12 දාලා තියෙනවා හරිද එතකොට මට ඕන මේ අගය 12න් වැඩි කරලා මෙතන අවුරුද්දේ total එක පෙන්වන්න හරිද total එක පෙන්වන්න මෙතන මම දාලා තියෙනවා full total කියලා මෙතන එකක් ගන්න full total කියලා එකක් කරගන්න. දැන් මට ඕන දැන් මෙතනට ඕන 12න් වැඩි කරලා ගන්න. හරිද? දැන් ඉතින් මම දැන් මෙහෙම කරන්න පුළුවන් කොහොමද? සමාන දැම්මා E එකේ කීයද 6 නේ ළමයි. E එකේ 6 නේ ওই 57000 කියන එක තියෙන අජිත්ගේ විලුව එක. එතකොට E එකේ 6 වැඩි කරන්න වැඩි කිරීම එකතු කිරීම අඩු කිරීම. ඒ ටිකත් අපි බලමුකෝ. කොහොමද අපි එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීමට භාවිතා කරන ඔපරෑන්ඩ්ස් මොනවාද? නේ ඔපරේටර්ස් මොනවාද? එකතු කිරීමට දාන්න. හරිද? අඩු කිරීමට ඔය විදිහට. අර විදිහම තමයි. වැඩි කිරීමට මොකද ටිකක් වෙනස්. වැඩි කිරීමට පාවිච්චි කරන ඔන්න ඔය ඇස්. හරිද? බෙදීමට පාවිච්චි කරන ස්ලෑෂ් එක. දැන් අපේ ওই සාමාන්‍ය මේ බෙදීමට පාවිච්චි කරන්නේ තියෙන ඩොට් දෙකත් එක්ක තියෙන එකනේ. මේකේ පාවිච්චි කරන්නේ එහෙම නෙවෙයි ඔය විදිහට පාවිච්චි කරනවා. ඔය වර්ගවලට එහෙම ළමයි මෙන්න මේකේ මෙන්න මේක පාවිච්චි කරනවා. ඒ වගේ කැරක්ටර්ස් ටිකක් තියෙනවා. අඩු කිරීම, එකතු කිරීම, වැඩි කිරීම. අපි නිකන් දාලා බලමු මේ පැත්තට මේ එකතු කිරීමට එන්නේ මොකද්ද? මේ ඒක ඔයාලට මම වෙන මේවන්නම්. එතකොට එකතු කිරීමට ප්ලස් මයිනස් වැඩි කිරීමට විතරක් ඇස්ටරික් එක අනිත් එකට ස්ලෑෂ් එක තමයි භාවිත කරන බෙදීමට. හරි. දැන් අපි අවුරුද්දේ ටෝටල් එක ගණනය කරන්න 12න් වැඩි කරන්න බෑ පුතේ. 12න් වැඩි කරන්න නම් E එකේ 6 කියන එක ඔන්න මම දැම්මා සමාන දැම්මා E එකේ 6. ඕක වැඩි කරන්න ඕන. කීයෙන්ද? ඇස්ටරික් එකකින්. ඇස්ටරික් එකකින් වැඩි කරන්න ඕනි. නෑ අපි ඉස්සෙල්ලාම සැලරි එක ගන්න ඕනම. ඔව් E එකේ 6 ඇස්ට්‍රික් එක දානවා වැඩි කරන්න E එකේම කීයද? 2. E එකේ 2. E එකේ 2කින් තමයි වැඩි කරන්න ඕනේ. හරි. දැන් බලන්න එනවද ගන්න? ඔව්. 6864000 කියලා එකක් එනවා. හරිද? එතකොට දැන් එයා 12න් වැඩි කරලා තියෙන්නේ. 12න් වැඩි කරා. දැන් අපි දැන් මේ සෙල්ස් එක්ක ගන්න තියෙන්නේ. සෙල්ස් අපි දන්නවා අරහෙට අරන් යන මේක කොපි කරලා මෙහෙට ගෙනියවම මොකද වෙන්නේ? අන්න බලන්න බිඳුවක් ආවා. ඇයි මේ බිඳුව ආවේ? දැන් අරකම එන්නේ නැහැ. හේතුව තමයි මේ බලන්න මෙතන තියෙන්නේ මොකද්ද අපි වැඩි කරේ? E එකේ E6.
කීයෙන් වැඩි කරේ E2කින්. මේ E2කින්. එතකොට මම දැන් මේ පැත්තට යනවා කියලා කියන්නේ වෙනස් වුණේ මොකද්ද? රෝ එකද කොලම් එකද? එකම රෝ එක වෙනස් වුණේ කොලම් එක. ඒක නිසා එයා කරන්නේ මොකද්ද? මේ සෙල් හැම එකකටම සෙල් වල කොලම් කියන රෙෆරන්ස් එක, කොලම් කියන රෙෆරන්ස් එක, කොලම් කියන වැලියු එක වෙනස් කරගන්නවා රෝ එක නියතවම තියාගන්න. හරිද? මම රෝ එක දාලා තියෙන්නේ 6 සහ 2. කොලම්ස් දාලා තියෙන්නේ E එකම තමයි E මයි දාලා තියෙන්නේ තැන් දෙකටම. දැන් මේ බලන්නකො මෙතන ඇඩ්‍රස් අපි දාලා තියෙනවනේ. මෙතන ඇඩ්‍රස් දාලා තියෙනවා කොහොමද දාලා තියෙන්නේ? E කියන එක කොලම් නම්බර එක. මෙතනත් E කියන්නේ කොලම් නම්බර එක. එතකොට මේ කොලම් නම්බර එකයි මේ 6න් තමයි ඒ සෙල් එක තීරණය කරලා තියෙන්නේ. හරිද? මෙතනින් තමයි අනිත් සෙල් එක තීරණය කරලා තියෙන්නේ. එතකොට මෙතන කොලම් එක E අනිත් කොලම් එකත් E. හරිද? නමුත් නම්බර එක රෝ නම්බර එක 6 මෙතන රෝ නම්බර එක 2. හරි. එතකොට මම දැන් ගියේ කොහෙටද? දැන් මං ඉස්සෙල්ලා කිව්වා ඒ අපි යන දිශාව මත කොලම් එක දිගේ යනවා නම් එයා කොලම්ස් වෙනස් කරනවා. රෝ එක දිගේ යනවා නම් කොලම් නියතව තියලා රෝ එක වෙනස් කරනවා. සෝරි මේ කොලම් එක දිගේ යනවා නම් රෝ එක වෙනස් කරනවා. කොලම් එක නියතව තියෙනවා. මොකද එකම කොලම් එකේනේ. රෝ එක දිගේ යනවා නම් කොලම් ටික වෙනස් කරනවා. රෝ එක නියතව තියෙනවා. ඒක විරුද්ධ අපි යන එකේ විරුද්ධ පැත්ත තමයි වෙනස් කරන්නේ. හරිද? දැන් අපි ගියේ කොහෙටද? අපි ගියේ කොහෙටද? අපි ගියේ රෝ එක දිගේ ගියා. රෝ එක දිගේ කියලා කියන්නේ කොලම් වෙනස් වෙයි. ඒක නිසා එයා කරන්නේ මොකද්ද? එකින් එක කොලම් වෙනස් කරගන්නවා. මම මේ පැත්තට ගියොත් අර හිටපු ඒකේ ඔන්න ඒක මෙහෙම දේකුත් තියෙනවා. ඒකේ මෙහෙම දේකුත් තියෙනවා. හරිද? දැන් මම ඉන්නේ කොතනද? ඉන්න තැන ඉඳන් තමයි ඒක බලපාන්නේ. ඉන්න තැන ඉඳන් මේ ඉන්න තැනේ මම සටහන් කරලා තිබ්බනම් E5 මම මෙතන සමානයි E5 කියලා සටහන් කරනවා. හරිද? E5 කියලා සටහන් කරනවා. මම දැන් යන්නේ මෙහෙට නම් මේ පැත්තට වෙන්නේ අර මේ පැත්තට වෙන්නේ කොලම් ටික අඩු වෙන පැත්තට යන එක. මේ පැත්තට වෙන්නේ කොලම් ටික වැඩි වෙන පැත්තට යන එක. එතකොට මේ පැත්තට වෙන්නේ රෝ එක අඩු වෙන පැත්තට යන එක. මේ පැත්තට වෙන්නේ රෝ එක වැඩි වෙන පැත්තට යන එක. එතකොට මෙතන ඉඳන් දාපු තැන ඉඳන් එක එක අඩු කරනවා රෝ එකෙන් මේ පැත්තට කොලම් එක එක අඩු කරනවා. හරිද? මේ පැත්ත කොලම් එක වැඩි කරනවා මේ පැත්තට කොලම් රෝ එක වැඩි කරනවා. ඉතින් අන්න එහෙමයි වෙන්නේ. හරි? එතකොට දැන් මෙතන මම දැම්මා E6 E2 කියලා. දැන් හරි මෙතනට ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? නියත රෝ එකේ යන්නේ වෙනස් වෙන්නේ කොලම් එක. කොලම් එක එතකොට වෙනස් වුණා F1 විදිහට එකක් වැඩි කරගැනීම වුණේ. මේ එයා අපි දාන යන සෙල් එකේ කොලම් එක නෙමෙයි ගන්නෙ. අපි දැන් හදලා තිබ්බ සෙල් එකේ කොලම් එකට කොලම් එකට එකක් එකතු කරගෙන එකක් වැඩි කර ගැනීම කරන්න. නැත්තම් ඉතින් යන එක නම් මෙතන G වෙන්න එපයි. අපි හිටියේ F එකකනේ. අපි සඳහන් කරේ E. අපි සටහන් කරේ E හිටියේ F යන්නේ G එකට. වැදගත්ම දේ වෙන්නේ අපි හිටියේ සහ යන තැන නෙවෙයි හිටියේක වැදගත් වෙනවා යන තැන නෙවෙයි එයා වෙනස් කරගන්නේ එයාගේ සටහන් කරලා තියෙන කොලම් එකට එක කොලම් එකක් එකතු කරලා ඒ අංකය කියන්නේ වැලියු එක නෙවෙයි අගය දාගන්නවා. ඒ කියන්නේ ටෙක්ස්ට් එක කොලම් නේම් එක දාගන්නවා. ඒක දාගන්නවා. දැන් බලන්න E නම් හිටියේ ඊළඟට තියෙන්නේ මොකද්ද? EF. F එකට තමයි එකක් මෙහෙට ගියාට පස්සේ මේක. මේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? E හිටියේ නම් D වෙනවා. හරිද? අන්න එහෙමයි වෙන්නේ. ඔන්න අපි ඒක නිකන් පොඩ්ඩක් බලමුකෝ අපෝ මෙතනට ගෙනන්න. ඔන්න බලන්න මම දැන් මෙතන ඕක දාගත්තා. හරිද? අපි මෙතන අගේ ටිකක් වෙනස් කරගමු E6. E6 කියන එක මෙතන දාගමු. දැන් E13 වෙලා තියෙන්නේ. E6 කියන එක දාගමු. E6 ඊළඟට E2. හරි. දාගත්ත. හරි. ඒකට 68000 ඔය ගාන ආවා. එතකොට මේක දැන් ඔන්න බලන්න මම මේක කොපි කරලා මේ මං යනවා මේ පැත්තට. එතකොට වෙන්නේ මොකද්ද? තියෙන කොලම් ඉන්ඩෙක්ස් එකෙන් එක කොලම් එකක් අඩු කරගන්නවා. හරිද? ඒකේ values නෑ. ඒක නිසා ඔය value වල ප්‍රශ්නයක් එන්නේ. දැන් බලන්න D6 සහ D2 කියලා එකක් තමයි එන්නේ. D6 එකේ තියෙන මේ string එකක්. ඒක D2 වලින් වැඩි කරන්න බෑ. හරිද? ඒක නිසා තමයි error එකක් එන්නේ. දැන් මේක මම කොපි කරලා මෙහෙට ගෙනියනවා.
එතකොට මොකද වෙලා තියෙන්නේ? මං හිතපු තැන ඉඳන් මේක පොසිටිව් පැත්තට ගියා. මේක මේ පැත්තට ගියේ මේ නෙගටිව් පැත්ත. නෙගටිව් පැත්තට ගියොත් එකක් අඩු වෙනවා. මේ පැත්තට ගියොත් එකක් වැඩි වෙනවා. හරි. එතකොට මෙතනදී අර තියෙන කොලම් එකට එක ඉන්ඩෙක්ස් එකට එකක් එකතු කරලා එයාගේ ඒ ඉන්ඩෙක්ස් එකේ තියෙන කොලම් එක ගන්නවා. රෝ එක නියතව පවත්වාගෙන යනවා. මොකද රෝ එක වෙනස් වුන්නේ නැහැ. දැන් මම මෙතනට කොපි කරා නම් මොකද වෙන්නේ? එතනට කොපි කරා නම් වෙන්නේ රෝ එක වෙනස්ලයි අර ඊම තියෙනවා. රෝ වෙනස් කරලා එක වෙනස් කරලා මං තිබ්බේ කීයද 6 තිබ්බා ඒක එකක් එකතු කරලා 7 කරලා දෙක තිබ්බා එකක් එකතු කරලා 3 කරලා දැක්කද එතකොට මේක මේ පැත්ත කොපි කරොත් මෙතන මොකද්ද වෙන්නන්නේ 6 නේ තිබ්බේ 5 කරලා දෙක නේ තිබ්බේ 1 කරලා තේරුණාද අන්න ඔය විදිහට තමයි මෙයා අඩු කරගීමේ සහ වැඩි කියන කොලම්ස් වල සීරීස් එක වෙනස් කර ගැනීම සිද්ධ කරන්නේ අපි මේ අරන් යන විදිහට. හරි. දැන් එතකොට අපි දැන් මෙතන මේක කොපි කරා. ඕක අපිට ඔහොමම මෙතනට ගෙනාවට පස්සේ අපි දැන් කරන්න ඕන දැන් අපි 12න් වැඩි කරපු එක හරි. දැන් එතකොට ළමයි දැන් ෆුල් ටෝටල් එක කියලා ෆුල් ටෝටල් එක කියලා අපි කතාව තිබ්බා. දැන් මේක අපිට මෙහෙම පල්ලෙහාට කොපි කරගෙන යන්න පුළුවන්. හරි. දැන් මෙහෙම කොපි කරලා මෙතනට දැම්මම කොහොම ඇදගෙන ගියාමත් එක එක කොපි වෙනවා. මේ බලන්න මේ කොහොම තියලා දැන් ඔයාලට කොපි කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි දැන් අපි මොකක් හරි වැලියු එකක් මෙතන තියෙනවා කියලා ගන්නකො. ওই වැලියු එක ඔය විදිහට ඇදගෙන යන්න පුළුවන් පහළට. ඒ විදිහට පිටපත් කරගන්න පුළුවන්. නිකන්